ආයිබෝවන් ප්‍රිය හිතවතුනි අදත් ඔබ හා සම්බන්ධ වන්නේ වර්තමානයේ අපි කතා බහ කරන දේශපාලන කරුණක් පිළිබඳව විග්‍රහ කරන්නයි. අපට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෙවෙයි. අද ඔබ සැම කවුරුත් දන්නා අයවැය 80 වෙනි අයවැය. ඒ කියන්නේ NPP රජයේ දෙවන අයවැය. ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ අයවැය 79ක් ඉදිරිපත් කරනකොට රට බංකොලොත් පේනව නේද? රට බංකොලොත් ඒ කියන්නේ ගිය සැරේ තමයි ගිය මංගලය ඊට කලින් ඔක්කොම ඉදිරිපත් කළා අන්තිමට රට බංකොලොත් කළා. දැන් මේ අයවැයෙන් පේනව නේද? විස්මිත අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. අපි අමුතුවෙන් කියන්න දෙයක් ඕනේ නැහැ. මේක බැලුවේ මේ හරහා මේ අය ඉදිරිපත් කරගන්න බැරි වේය. අපි බලමු මොකද්ද මේකේ තියෙන මේ සිනහවට වන කරුණු කීපයක් කතා කළ ජනාධිපතිතුමා ඔබලා අනිත් ඔක්කොම දන්නවා. මේවට දන්නවා. අපි දන්නවනේ මේ විපක්ෂයේ හිටියා 3 මාසෙන් කඩාගෙන වැටෙනවා, අවුරුද්දෙන් කඩාගෙන වැටෙනවා, 6 මාසෙන් කඩාගෙන වැටෙනවා කියලා කිව්වා. නේද? වැටුණද මෙයාලා මෙදා බලාගෙන හිටිය මේ අයවැයෙන් ජනතාවට අධික බදු මුදලක් වැටේය පඩි වැඩි කරන්න බෑ, ඒ ක්ෂේත්‍රවලට සහන දෙන්න බෑ කියලා බලාගෙන හිටිය විපක්ෂය බලාගෙන හිටියා. මොකද උනේ විපක්ෂයට? විපක්ෂයට මොකද්ද උනේ? අනේ අම්මේ පව් අර සේරම බලාපොරොත්තු තුනේ ඒගොල්ලෝ හිතුවා අනේ අපට මේ අය වුත් අපට වාසියක් ලැබෙයිද කියලා. ඒගොල්ලන්ට වාසියක්, ජනතාවට වාසියක් නෙවෙයි. මොනම හරි දෙයක් අරගෙන ඒක වේචන කර ඉන්න මාතෘකාවක් තමයි සොය හිටියේ. නමුත් ඒගොල්ලන්ට මොකද්ද වුනේ? කබලෙන් ලිපට නෑ. අර හිනාවේ බලන් හිටියා. අපි දන්නවනේ මේගොල්ලන්ගේ වැඩ. මේගොල්ලෝ තව කරුණක් කිව්වා. දැන් ජනාධිපතිතුමා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ඇයි විපක්ෂයේ බලන් ඉන්නවනේ 2028 වෙනකොට අර ණයක් ගෙවන්න තියෙනනේ. ඒ ණය ගෙවා ගන්න බැරි කියලා විපක්ෂයේ බලන් ඉන්නවා. නමුත් එතකොට විපක්ෂයේ ආණ්ඩුව කඩන් වැටිලා විපක්ෂයට හොඳ chance එකක් එනකන් තමයි කිව්වේ. ඒක ගැනත් පැහැදිලි කළා. අපි දැනටත් ණය ගෙවනවා. මෙන්න කියලා තර්කානුක මේ අවුරුදු මෙච්චරයි, ගිය අවුරුදු මෙච්චරයි, ඊළඟ අවුරුද්ද එච්චරයි කිය තර්කානුකූලව පෙන්නවා. 2028 දී බොහොම සොච්චම් පොඩ්ඩම වැඩි වෙන්නේ. අපි සල්ලි තියෙනවා, අපිට ගෙවන්න පුළුවන් බව තර්කානුකූලව පෙන්නවා. 25 24 25 26 27 වෙනකොට හරි ෂෝක් එකට ඒ ණය ගෙවන්න පුළුවන් කියන එක පෙන්눔 කළ දුන්නා. විපක්ෂය සහ ඒගොල්ලන් ගෝලීය බාලා හිටියේ 28 දිවත් කෙලවේ කියලා. නමුත් අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා අපි තමයි 28 ඉන්නේ, අපි තමයි ණය ගෙවන්නේ. එතකොට ඒ බලාපොරොත්තුව සුන්. ඊළඟට කතා කළා විපක්ෂ නායකට ස්තුති කරා. මොකද අර සන්දානයේ තියෙන්නේ අර සුන්බුන් සන්දානට විපක්ෂ නායක අනුර කුමාර කියන්නේ විපක්ෂ නායක කිව්වා මම ඔය දූෂිතෙන් සමග සම්බන්ධ වෙන්නේ නැහැ කියලා විපක්ෂ නායකතුමා කිව්වා. ඒ වගේම එයා සම්බන්ධ නැති බව තමයි පැහැදිලි වන්නේ මේ 21 වෙනිදාට. ඒ ගැන ප්‍රශංසා කළා. ජනාධිපතිතුමා ප්‍රශංසා කළා. ඒ ගැන ස්තුති කළා විපක්ෂ නායකතුමාට. හරි ෂෝක් නේ. ඒ ඉතින් නිතර විපක්ෂ නායකතුමා කියන්නේ අපි සහයෝගය දෙනවා. ඔය මොකද්ද මේ දැන් රට මේකට ඒකට සහයෝගය දෙනවා. ඒ වගේ හොඳ වැඩ කියනවා. අය පාර්ලිමේන්තුවේදී හොඳ වැඩ වලට අපි සහයෝගය දෙනවා. ඒ වගේ හොඳ ධනාත්මක පැති තියෙනවා කියලා තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වේ. හොඳයි බලමුකෝ ඉතින් කොහොමවත් අර දූෂිත සන්දානය සමග සම්බන්ධ නැති බව තමයි කිව්වේ විපක්ෂ නායක. එහෙම කිව්වයි කියලා ජනාධිපතිවර ස්තුති කළා එයාට.
ඒකත් බොහොම හොඳයි. තවත් මේ අපි නිකන් කියන්නේ නිකන් මේගොල්ලෝ hina වෙන කාරණා. තවත් කාරණයක් කිව්වා. මම වස්තාදායක ඒකාධිපතිවරයෙක් කියලා අනුර කුමාර කිව්වා. එහෙම මේගොල්ලෝ හැඳින්වුවයි කියලා. එහෙමනම් පනත් හදන්න එපා ජනාධිපතිවරයා නේද? මොකක්ද අර පළාත් සභා එකේ පනතක් තියෙන ඒක සම්මත වෙන්න ඕන. එහෙමනම් ඒක කරන්නත් ඕන මම. ඉතින් එතනුත් එයා බේරුණානේ පනත් සම්මත කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මේ විපක්ෂය ගේන චෝදනා මේ ජනාධිපතිවරයා වස්තාදායක ඒකාධිපතිවරයෙක්. ඒ වචනෙන්ම බොරු වුණා ලස්සන මොකක් හරි වචනයක් ගේනෝ අමුතු වචන ගේනවනේ මේගොල්ලෝ අපේ ජනතාවට තේරෙන්නේ නැහැ. අලුත් වචන විවස්ථාවේ තියෙන වචන ගෙනල්ලා මේක මේ ආණ්ඩුව පිරිහෙවන්න ආණ්ඩුව වටන්න මොනවා හරි හොයනවා. ආයෙ වගේ තවත් කතාවක් කිව්වා. ලස්සන කතාවල් මේ අපි කියන්නේ ඉතින් කිව්වා මෙහෙම කතාවක්. ජනාධිපතිතුමා ළඟ හිට්ලර් ඉන්නවයි කියලා විපක්ෂයෙන් කිව්වා. ඒ කියන්නේ රුසියාව ඇමරිකාව එකතු වෙනවලු. කවුද මේ රුසියාව? අනේ අර විපක්ෂයේ සුන්බුන්. ඇමරිකාව කවුද? අනේ අර විපක්ෂයේ සුන්බුන්. මොකක්ද අනේ ඕගොල්ලෝ ඔය වචන පාවිච්චි කරන්න කිසිම තේරුමක් ඇතුව නෙවෙයිනේ ඔය දූෂිත සංවිධාන එකතු වීම. ඇමරිකාවයි රුසියාවයි වගේද? අනේ අම්මේ ඒගොල්ලෝ පැත්තක තියන්න බෑ. හිට්ලර්ට විරුද්ධව අම්මේ ඒක තමයි ප්‍රශ්න කළේ ජනාධිපතිවරයා. ඔය සුන්බුන් රුසියාවද? ඔය සුන්බුන් ඇමරිකාවද? ඒ වගේ බොරු චෝදනා බොරු වචන යොදලා මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල ආපස්සට ගෙනියන්න තමයි මේගොල්ලෝ වචන යෙදුවේ කියලා තමයි ඊයේ අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේදී කිව්වේ. ඒ වගේම කිව්වා ඕගොල්ලෝ ඕන තරම් වේචනය කරන්න ඕන තරම් රැස්වීම් කරන්න ඉල්ලීමක් කරා. මෙන්න මේ වැඩපිළිවෙල රටම එකට වැඩපිළිවෙලට විතරක් ඒකට විතරක්වත් සහයෝග දෙන්නේ කියලා සහයෝගය කියන්නේ ඒක විවේචන කරන්න එපයි කියලා කිව්වා. ආන්න ඒ වගේ දේවල් මේක රස කතා තිබුණා. ඒ වගේම තවත් රස කතාවක් තිබුණා. කාර්ද අර දයාසිරි ගැනත් කිව්වා. දයාසිරි නිකම් මේ සරුංගලේ වගේ කිව්ව එකක් නැතේ ඔහේ යන පැත්තේ පාවි ගිහිල්ලා මෙතිකමක් ගන්නවයි කියලා. නියම කතාන්දර ටිකක් කිව්වේ. හැබැයි සභාවත් හිනස්ස තමයි ගෙනිච්චේ. ඒටි ගොඩාක් වෙලා පැතුනම අරකට කිව්වනේ. සභාවත් හිනස්ස වෙයි තමයි කිව්වේ. ඊළඟට ප්‍රතිපාදන මන්ත්‍රී ප්‍රතිපාදන කරලා කිව්වා මිලියන ඒ ගාන කිව්වා. ඒක ඇතිද මද කියලා ඇහුවා. ඒකටත් ටිකක් ජෝක් එකක් එහෙම දාලා කතා කළා. ඔන්න ඔය විදිහට තමයි ගෙනිච්චේ එක දේවල් කියපු ආකාරය. ඒ පළාත් සභාව ගැන කිව්වා. මොකද්ද එදා හිටපු ඒ පළාත් සභාව ඇමතිවරයා කියපු කතාවක්. ඒකට අන්තිමට අය ඡන්දෙ උන්නයි. ඔන්නම කතාවක් කිව්වා. ඒ වගේ ජෝක්. ඒ කියපු ජෝක්ස් ගැන කියපු දේවල් සභාව හිනස් වනත් එක්ක ඉදිරිපත් කළා. එතකොට ඊට පස්සේ තව එකක් කිව්වා. මෙහෙම එකක් කිව්වනේ. මේ දැන් අල්ලනවනේ අනීතික දේපල පිළිබඳව පාතාලේ අල්ලනවනේ. දැන් ඒකට මොකද්ද කියන්නේ? විපක්ෂය කියන්නේ ඔන්න පරිගන්නවයි කිව්වා. ඔන්න පරිගන්නවා. ඉතින් දෙයනේ ඒක උසාවි කේස් එකක් නේ. දැන් මේ රට මේ ආණ්ඩුව පොලිසියට ඒ ආයතන වලට අල්ලස් විමර්ශනාංශයට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පණ ගස්සවල තියෙනවා. ඒකේ කිසිම දේශපාලන ඉවත් කළා. අර එදා හිටිය ඒගොල්ලෝ මොකක්ද දේශපාලනේ පොවල ඒගොල්ලන්ට ඕන විදිහට ගෙනිච්චනේ. මේක මේ ආණ්ඩුව නීතිය ආධිපත්‍ය තමයි ගෙනියන්නේ. ඒකට කැමති නැහැ විපක්ෂය. ඒවත් කිව්වනේ. අන්න බලන්න විපක්ෂය ඒ ගැන කිව්වා. විපක්ෂය කිව්වේ මේ විදිහට අල්ලන්නේ මේ දේශපාලන දඩයම නවත්තන්නේ කියලා. දඩයම කළේ ඕගොල්ලෝ නේද? ඕගොල්ලෝ කෙලින්ම ඔය උසාවි කතාන කෙලින්ම ගිය දැක්කනේ. අපි දැන් තාජුඩි ඉල්ලා කී දෙනෙක් මැරුවද?
ඒගොල්ලෝ උසාවි ගෙනිච්චේ නෑනේ. දේශපාලන දඩයන් කළේ ඕගොල්ලෝ. මේ ආණ්ඩුව දඩයන් කරන්නේ වරදක් කළා තියෙනවා. ඒගොල්ලෝ නීතිය හමුවට ගේනෝ පුළුවන් නම් නිවැරදි කාර්යවල නිදහස් වෙන්න. උසාවිනේ යන්නේ. ඕගොල්ලෝ හොඳ නීතිඥයෝ ඉන්නෝ. සල්ලි වියදම් කරනෝ. බේරෙන්න පුළුවන්නේ තමන් වැරද්දක් නොකළනම්. අය ගැන ජනාධිපතිවරයෙක් හැබැයි කෙලින්ම කිව්වා මම මේක අතරින්නේ නෑ. මේ රටේ පොදු දේපල විනාශ කරපු ඒ සියලුම අය මේ රට කාබාසින කළ සියලුම අය නීතිය රැහැට ගන්න එක නම් මම නවත්තන්න නැතේ කියලා තදින් කිව්වා. ආන්න ඒව තමයි කිව්වේ. ඔය ටික තමයි සාමාන්‍යයෙන් කිව්වේ. ඊට පස්සේ කිව්වේ ඔක්කොම ඔබලා ඔක්කොම යහන් ඉන්න ඇත්තේ මේ රටේ සංවර්ධන වෙන හැටි, ග්‍රාමීය ආර්ථිකයේ දියුණු වෙන හැටි, ග්‍රාමීය පාරවල් නඩත්තු කරන් මුදල් වෙන් කර හැටි, ඒ වගේ නාගරික සංවර්ධන සඳහා නාගර කීපයක් තෝරගෙන නගර 10ක් තිබුණා. ඒවා සංවර්ධනය කරන් මුදල් වෙන් කරපු හැටි, ඒ වගේම එක ආයතන වලට මුදල් වෙන් කරපු හැටි හුඟා පැහැදිලි කරා. ගොඩාරයක් විතර කිව්වනේ. ඒ ඔක්කොම කියන්න යන්න බෑනේ. එතකොට අන්න ඒ වගේම හොඳ රාජ්‍ය සේවයක් ලබා දෙන්න. මේ රට අවශ්‍ය දූෂණයෙන් තොරව ජනතා සේවයක් ලබා දෙන්න. රජය රාජ්‍ය සේවය පණ ගන්නවන්න. මේ තාක් වුණේ රාජ්‍ය සේවය අපි යමක් කරගන්න ගියාම එක්කෝ කොහෙට හරි ගියාම අපි දන්නවා ඒ පාස්පෝර්ට් කාර්ය ඒජියෝ ඒවයි ගියාම নানা විදිහේ එක එක යටි කූට්ටු වැඩ තියෙනවා. දැන් ඒ ඉවරයි. යටින් බෑ වැඩ කරන්න. ඒජියෝට ගියාම යම් යටි කූට්ටු ඉක්මනට වැඩ කරගන්න පුළුවන් ක්‍රම තිබුණා. නමුත් දැන් ඒව ඉවරයි. යන ක්‍රමයට ජනතාව සේවයක් විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඒ වගේම කිව්වා ඒ වගේම විශාල වශයෙන් 35කින් රාජ්‍ය සේවයේ පඩි වැඩි කළා. නිකන් එල්ලුවේ නෑ. කෙලින්ම ඒගොල්ලන්ගේ මූලික වැටුපට තමයි එකතු කළේ. ඒතර විශ්‍රාමයේදී ග්‍රැටිවිටි එක පාරිතෝෂික ඉතා ලොකු ගානකින් වැඩි වෙනවා. ඒ වගේම දේපල ණය ලක්ෂ 50 දක්වා වැඩි කළා තියෙනවා. 2, 3, 4 වගේ අඩු පොලියට මොන තරම් දෙයක්ද ඉතින් ඒවා. ඒ ඉතාමත්ම වැදගත් දේවල්. ඒ වගේම ගුරුවන්ගේ දුෂ්කර දීමාන වගේක් දෙනවා කිව්වා. ඒ වගේ විදුහල්පතිතුරුන්ගේ යම් යම් දීමන වැඩි කළා තියෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ වැඩි කළා තියෙනවා. ඒ වගේම විද්‍යාපීඨවල වැඩි කරා. හැම දෙයකම යම් යම් ප්‍රමාණයෙන් මුදල් වෙන් කළා, වැඩි කළා. ඒ හැම අංශයකින්ම කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. ඒ වගේ මේ ගැන විශේෂයෙන්ම කිව්වා අවුරුදු 100 ගාණක් මේ රටේ තිබුණු අර වැවිලි කර්මාන්තයට මොකද්ද වුනේ? ඒගොල්ලන්ට තාමත් වැටුපක් ගෙවා ගන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ බංකොලොත් වෙන විදියට සමහර වතු සමාගම් වතු කරගෙන ගියා. ලාභය අඩු වුණා, ආදායම අඩු වුණාම ඒ හරහා එහි වැඩ කරන සේවකයින්ට 1750ක වැටුපක් දී ගන්න බැරි වුණා. යාන්තම් මේ රජයේ මැදිහත් වෙලා සමාගමෙන් 1550යි තාත් දිරිදීමනවත් දුන්නා රුපියල් 200ක. දැන් 1750යි. අන්න මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ දුක් විඳින, මේ රටේ ආර්ථිකය හදන අර වතු සමාගම් වල ඉන්න කම්කරු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අන්න වැඩි කළා. ඒගොල්ලන්ගේ වැටුප ඒක ඓතිහාසික වැටුපක්. මේ තාක් හිටපු රජයන් හැමදාම ඡන්දේ ගන්න වෙලාවට ගිහිල්ලා අරගොල්ලෝ රැවට්ටුවා. මේක දෙනෝ අරක දෙනෝ කියලා රවට්ටල ගිහිල්ලා ඡන්දය අරන් ඒ ඇමතිවරු සුඛෝභෝගී ජීවිතයක් ගත කළා. දන්නවනේ ඒගොල්ලෝ ගිගාව හිටිය ඇමතිවරු. දැන් ඒව ඉවරයි. අන් ඒ ඇමතිකම් වල තවත් නම් මේතෙන් යන්න බෑ. ඒගොල්ලන් ඡන්දෙ ඉල්ලන්න යන්න බෑ. ඔන්න අද එන ජනවාරි වල ඉඳලා 1750ක වැටුපක් දෛනිකව ලැබෙනවා. එහෙම ලැබුණම ඒකට හොඳ ජීවන මට්ටමක් ලැබෙනවා. ඒගොල්ලන් ඉල්ලීම් මොන සම්පූර්ණයි. තාතින් නිවාස යෝජනා ක්‍රම තියෙනවා. අන්න ඒතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය නැගිට්ටෙව්වා. අන්න කාටවත් කරන්න බැරි වැඩක්.
ඒ වගේම කිව්වා ඉදිරියට බලනවා කිව්වා මේ වතු සමාගම් වල පාලනය පිළිබඳ ආදායම් පිළිබඳ තත්ත්වය මොකද අවුරුදු 2042 දී කොහෙද ඔය දක්වා ගිවිසුම් තියෙනවා කියන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා ඒගොල්ලෝ ධෛර්යමත් කළා ආණ්ඩුව විසින් ඔන්න ඒ විශේෂයෙන්ම වතුකරේ දෙමළ ජනතාවගේ වැටුප් 1750කින් වැඩි කළා ඒක විශේෂ කරුණක් අපටත් සතුටු වෙන්න පුළුවන් ඇයි දෙයියනේ රටේ ආර්ථික ගොඩ ගන්නවන්න ඒගොල්ලෝ දහඩිය පෙර රොටි කෑල්ලක් කාලා කහට ඩිංගක් බීලා තමයි තමන්ගේ ජීවිතය ගත කළේ ඒක දැක්කේ නෑ අර හිටි පාලකයෝ කොහොම හරි ඒවයි සල්ලි ගහගෙන අර වතු හාම්පුතුන්ලවා ඒගොල්ලන්ට ඕන විදියට ඒව කරගෙන ගියා අර ඡන්ද කෑල්ල ගත්තේ ඒ කම්කරුව දිහා බැලුවේ නෑ ඔන්න මහජන ආණ්ඩුව ඒ දිහා බැලුවා මොන තරම් සතුටක්ද මේ අයවැය ගැන හිතනකොට ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම අයවැය කියන එක අපට කියන්න පුළුවන් නේද ඒ වගේම අපි දන්නවා මේ යටතේ ගොඩාක් පාරවල් සංවර්ධනය කරන බව කිව්වා ඒ වගේම වතුන් සේතේ ඇතුළු ඒ රබර් ඒ වගේ පොල් වගාවන් දියුණු කරන්න අවශ්‍ය දේවල් සියල්ලක්ම කරන බව කිව්වා මේ රජය විසින් ඒ වගේම පිටට ඉන්න ආයෝජකයින්ට කන්දවල ඒගොල්ලෝ අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙනවා කිව්වා ඒ වගේම සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ඒ යටිතල පහසුකම් තවත් දියුණු කරනවා කියලා කිව්වා හැම අංශයකටම මුදල් වැය කළා ගොඩාක් වැය කළා අධ්‍යාපන ගොඩාක් වැඩ කළා ආරක්ෂක සංಸ್ಥය අධ්‍යාපන සෞඛ්‍ය ඉහළින් වැඩි කළා මේ රටේ අධ්‍යාපන වෙනස් කරන බව ලබන අවුරුද්දේ ඉඳලා ඒවයි ඔක්කොම ප්‍රකාශ කළා ඔක්කොම ප්‍රගතිශීලී දේවල් තමයි කතා කළේ මේ රට ඕන දේවල් තමයි කතා කළේ අන්න ඒක නිසා අපි දැනගන්න ඕන රජයේ සේවකයෝ දැනගන්න ඕන මේ තමන්ගේ ජීවිතේම මේ රට වෙනුවෙන් සේවය කරන තමන්ගේ වෘත්තිය තුලින් හොඳ වැටුපක් ලැබෙන නිසා මොකද ඒ වැටුප් වැඩි කලේ අන්නර තේදලු කන්න මේ රටේ කම්කරු ජනතාව විසින් හම්බ කරන මුදල් මහජන මුදල් තමයි ඕගොල්ලන් දෙන්නේ ඒ ගැන හිතලා ආයිමත් අපිට මේක මදියෝ අරක මදියෝ කියලා පාට බහින්න නැතුව ඕකෙන් වැඩ කරන්නේ කියලා කිව්වා යම් ප්‍රශ්න තියෙනවා තවත් එකක් කිව්වා මොකද්ද ආයතනයක් පිහිටෙව්වා රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සම්බන්ධ සමපත් කරනවායි කියලා කිව්වා ඒ හරහා ඒකට අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් එතකන් ආයිමත් එහෙම මුකුත් ඉල්ලන්න අවශ්‍ය නැහැ අපට දැන් දෙවන අධිරල් ලැබුණා පළවන අධිරල් ලැබුණා දෙවන අධිරල් ලැබුණා ඒ වගේම විශ්‍රාමිකයන්ට පළවෙනි අධිරල් ලැබුණා දැන් දෙවෙනි අධිරල් ලැබෙනවා ඒවා මොනතරම් ලොකු දේවල්ද තමට බැරි මොනම රජයක කරේ නෑනේ මොනම හිටපු රජවල් කපා දාපු අර විශ්‍රාමිකයන්ගේ 2016 19 අතර කාලේ ඒකත් මේ ආණ්ඩුව ලබා දුන්නා තවත් කතාවක් කිව්වා ගිය ආණ්ඩුවල 15% දෙනවයි කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අන්තිමට මොකද්ද උනේ 15% දීලා නෑ බැංකුවෙන් 15% වැඩි කළා අන්තිමට ඒ ණය මුදලත් කෝටි 50000ක්ද කොහෙද ඒ ගිවන්න උනායි කියලා අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා අන්න එහෙමයි බොරු වංචා කරලා තමයි තිබුණේ එහෙමනම් මේක මහජන අයවැයක් ජනතාවගේ අයවැයක් සංවර්ධන අයවැයක් රටේ දියුණුව අපේක්ෂා කරන අයවැයක් රටේ දිශානතිය නිවැරදි දිශාවට ගෙන යන අයවැයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ එහෙනම් ජනතාවනි ඔබට දැන් සතුට වෙන්න පුළුවන්ද සතුට වෙන්න පුළුවන් ඔබේ දරුවාට රටක් හදනවා ඔබේ දරුවාට අධ්‍යාපනය හදනවා රට වෙනස් කරනවා ඩිජිටල් කරණය ඇති කරනවා ඇති කළා ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරනවා ඒකයි කියන්න තියෙන්නේ දැන් විශාල වශයෙන් පාලම් ගත්තම අධිවේගී පාලම් අර හදවත සිට මීරිකම දක්වා ඒ වගේ කීපයක් සඳහා දැනටමත් ආරම්භ කළ තියෙන්නේ මොකද ප්‍රවාහන පහසුකම් ඒ වගේ ප්‍රවාහන සඳහා තවත් බස් මේ රට ගෙන්නවයි කියලා කිව්වා ඒ දුම්රිය එන්ජින් කීපයක් ගේනවයි කිව්වා ප්‍රවාහනේ කඩනම් කරන්න ඔන්න එහෙමනම් අපේ ජනතා මුදල් ඇත්ත
ඇත්තටම ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන ප්‍රථම අවස්ථාවේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපිට සතුටු වෙන්න පුළුවන්. පළවෙනි අයවැය, දෙවන අයවැය, තවත් ඉදිරියට අයවැය තියෙනවා. එතකොට මොන වගේ තත්ත්වයක් උදා වේද? මොනතරම් ජනතාවට සහන ලැබේද කියන එක හිතා ගන්නවත් බෑ. මේ ජනතා නායකයා පුදුම නායකයෙක්, හිතා ගන්නවත් බෑ. ජන දුක හඳුනන, තමනු දුක් විඳලා මෙතෙන්ට ආවේ කියන එක දන්නවා. ඒ දුක තේරෙන කෙනෙක් තමයි දැන් ජනාධිපතිවරයා. එදා හිටියේ කවුද? අන්න අර වලව් පැලැන්ති වල කවදාවත් මේ පොළවේ පහ ගහපු නැති හාදෝ තමයි ජනාධිපතිකම් කළේ. ඡන්ද කෑල්ල හොරකම් කරන්න මොකක් හරි ගෙනල්ලා 60 දෙනවා. එහෙම නැත්නම් ආශ්චර්ය කරනවායි කියලා ඒ වගේ බොරු කතා කිය ජනතාව මුලා කර අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කළ ඒ නඩය ඔබලා විසින් එළවල දැම්මා. ඔබලාගේ අඬුව බිහි කළා තියෙනවා. මේ රජයේ මේ අවුරුදු 5 ගත වෙන විට අපට සම්පූර්ණ රටක් ලැබෙනවා. එතකන් අපි යම් කිව්වනේ යම් විදිහට ඉවසගෙන ඉන්නේ කියලා. අපිම එපා රට හදාන්න මොකෝ. රටේ සල්ලි තියෙන නැතුව මේ රට කඩාගෙන වැටෙන විදිහට හැමදාම කරන්න බෑනේ. ජනාධිපතිවරයා කිව්වනේ යම් අඩුපාඩු ඒවා අපි හදාගමු කිව්වා. අපි දැනට ඉමු කොහොම මේ දැන් අපි මෙච්චර කාලා බීලා ඉතින් හිටියනේ. තවත් ඉදිරියටත් ඉන්න පුළුවන්. ඒක නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. තවත් නම් මේ රටේ මේ වගේ ආණ්ඩුවක් කර වෙන ආණ්ඩුවක් නම් අපට එපා. ඔය පොහොට්ටු එපා, සජ එපා, රනිල් එපා, එපා. එහෙනම් මහජන ආණ්ඩුවට ජය වේවා. ජනතාවට ජය වේවා. ඔබ සැමට සුබ දවසක්.